ගයිස් අද අපි බලන්න ලෑස්ති වෙලා ඉන්නේ Kingdom of Heaven කියන මූවී එක. ඉතින් මේ මූවී එක ගැන කතා කරනකොට ගොඩක් මෑත් දවස්වල අතිශය ජනප්‍රිය වුණා මේකේ විෂුවල්ස් වගේක්. ඉතින් ගොඩක් අයට මතක ඇති අර වෙස්මුණක් දහගත්ත ලාදු රෝගයක් හැදුණු කින් කෙනෙක්ගේ කතාව. ඉතින් මේක අතිශය වෛරල් වුණා සෝෂල් මීඩියා වල. ඒක නිසා මම හිතුවා අද මේ මූවී එක ගැන කතා කරන්න. මේක 2005 වර්ෂයේ රිලීස් වෙච්ච මූවී එකක්. අපි ආ මූවී එකට කොයි වගේද මේ මූවී එක ගොඩක් වෙනස් විදිහේ මූවී එකක්. මම හිතනවා මේ මූවී එකට ගොඩක් අය කැමති වෙයි කියලා. අපි ආ මූවී එක බලන්න. ඉතින් මේ මූවී එක ආරම්භයේදීම අපිට පෙන්වන්නේ සොහනක් ළඟට වෙලා කතා කරන පූජකෙක් සහ තවත් පුද්ගලයෙක් පිළිබඳව. ඉතින් මේ දෙන කතා වෙන්නේ කාන්තාවක් වලදාන. ඉතින් මේ කාන්තාව සියදිවි හානි කරගෙන තමයි ඉන්නේ. මේ සියදිවි හානි කරගන්න හේතුව තමයි එයාගේ දරුවා මැරිලා තියෙනවා. ඉතින් මේ දරුවා මැරිච්ච දුකට මේ කාන්තාව සියදිවි හානි කරගෙන තියෙනවා. ඉතින් මේ දෙන කතා වෙනවා මේ කාලේ තිබිච්ච ඒ ආගමික මතවාදත් එක්ක සියදිවි හානි කරගත්ත කිසිම කෙනෙක්ට කිසිම ආගමික වශයෙන්වත් කිසිම කෙනෙක්ට ගෞරවයක් දක්වන්න හම්බෙන්නේ නැහැ. නිකන් වලදානවා විතරයි. හැබැයි මේ වලදාන්නෙත් ගොඩක් වෙලාවට ඒ අයගේ කඳ බෙල්ලෙන් වෙන් කරලා. මොකද ඒ තරම්ම ඒ දවස්වල ආගමික මතවාද තිබිච්ච නිසා. මේ හැමදේම මෙහෙම වෙන්න හේතුව තමයි මේ අය විශ්වාස කරනවා එහෙම මැරිච්ච කෙනෙක් කෙලින්ම යන්නේ අපායට කියලා. මේ මතවාද විශ්වාස නිසා තමයි මේ විදියට මේ අය සිදු කරන්නේ. ඉතින් මේ ප්‍රංශයේ ගම්මානයක්. ඉතින් මේ ගම්මානයේට ඒ අතරතුර අමුත්තෙක් එනවා. ඉතින් මේ අය තමයි කුරුස යුද්ධයට ගිහිල්ලා ආපු නයිට්වරු කණ්ඩායමක්. ඉතින් මේ අය එනවා මේ ගම් පළාතට. මේ අයගේ නායකයා තමයි ගෙට්ෆ්‍රී කියලා කියන්නේ. ඉතින් ගෙට්ෆ්‍රී ඇතුළු මේ කණ්ඩායම ඇවිල්ලා මේ ගමේ තියෙන ප්‍රධාන නිවසට ඇතුල් වෙලා මේගොල්ලොන් ඉල්ලීමක් කරනවා. ඉතින් මේ ඉල්ලීමක් කරන්නේ බෙලියන් කියන ඒ කම්මල් කරුවව හිරෙන් නිදහස් කරගන්න. ඉතින් මෙහෙම ඉල්ලීමක් කරන්න හේතුව තමයි බෙලියන් කියන්නේ මේ ගෙට්ෆ්‍රී කියන ඒ නයිට්වරයාගේ පුතා. ඉතින් මේ සිදුවීම මෙහෙම සිද්ධ වෙද්දී අපිට පෙන්වනවා කාලය ගත වෙලා යනවා. මේ බෙලියන්ට අවස්ථාව ලැබෙනවා හිරෙන් නිදහස් වෙන්න. ඉතින් හිරෙන් නිදහස් වෙලා මේ බෙලියන් කෙලින්ම ගම්මානයට එන්නේ. මෙයා කෙලින්ම එන්නේ මෙයාගේ කම්මලට. මේ බෙලියන් කියලා කියන්නේ අර කලින් සියදිවි හානි කරගත්ත කාන්තාවගේ ස්වාමි පුරුෂයා. ඉතින් මෙයා ගොඩක් දුකින් ඉන්නේ. මෙයාගේ දරුවත් මෙයාට නැති වුණා. ඒ වගේම තමයි මෙයාගේ බිරිඳත් මෙයාට නැති වුණා. මේ හැමදේත් එක්ක මෙයා ඇවිල්ලා කල්පනා කරනවා මෙයාගේ කම්මල පාළුවට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ හැමදේත් එක්ක මෙයා හලි කරකිරීමෙන් තමයි මෙතනදී කාලය ගත කරන්නේ. ඉතින් මෙහෙම කාලය ගත වෙනවා අපිට පෙන්නනවා ගොට්ෆ්‍රී මේ ස්ථානයට එනවා කියලා. ඉතින් ගෙට්ෆ්‍රී මෙතනට ඇවිල්ලා කියනවා ඔයා තමයි මගේ පුතා. ඉතින් ඔයාට පුළුවන් ද මේ හැම දෙයක්ම අතහැරලා දාලා මාත් එක්ක යන්න එන්න ජෙරුසලමට කියලා. ජෙරුසලමේ නායකයාට ගිහිල්ලා සේවය කරන්න අවස්ථාවක් ගන්න කියලා. ඉතින් මේ අවස්ථාවේදී බෙලියන් කෙලිම මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. මොකද මෙයා මේ හැම දෙයක් එක්කම ගොඩක් දුකෙන් ඉන්නේ. මෙයාට අවශ්‍ය වෙලා තියෙන්නේ දැන් මේ වෙද්දි මේ හැමදේම ඈත් වෙලා අර දුකත් එක්ක මේ කම්මලට වෙලා කාලය ගත කරන්න. ඉතින් ඊට පස්සේ ගෙට්ෆ්‍රී මෙතනින් ඉවත් වෙලා යනවා. ඉවත් වෙලා ගියාට පස්සේ මේ ස්ථානයට එන්නේ අර කලින් දවසේ අපිට පෙන්නපු පූජකයව. ඉතින් මේ පූජකයා මෙතනට ඇවිල්ලා කියනවා ඔයාගේ බිරිඳ මිය ගියා. ඉතින් ඇත්තටම ආදාහන කටයුතු කරෙත් මම. හැබැයි කිසිම ගෞරවයක් එක්ක නෙමෙයි මේ කාන්තාව වල දැම්මේ. ඉතින් මේ කාන්තාවගේ බෙල්ලත් හිඳලා තමයි මම වල දැම්මේ කියලා අන්තිමට මේ පූජකයා මෙයාගේ අතේ තිබිච්ච කුරුසයක් පෙන්වනවා. ඉතින් මේ කුරුසය දැක්කම ඇත්තටම බෙලියන්ට මේ කුරුසය මතක් වෙනවා. මේ කුරුසය එයාගේ බිරිඳට එයා ලබා දීපු කුරුසයක්. ඇත්තටම මේ කුරුසය මෙයාට ගන්න අවශ්‍ය වෙනවා. නමුත් පූජකයා මේක දෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම බැලුවොත් මේ පූජකයාත් බෙලියන්ගේ සහෝදරයෙක් වෙන පූජකයෙක්. ඉතින් කොහොමුණත් මේ ස්ථාවේදී කතාබහ යන අතරතුර මේ බෙලියන් කරන්නේ එයා හද තිබිච්ච කඩුවක් අරගෙන මේ පූජකයාට අනිනවා. ඉතින් කරන්න දෙයක් නැහැ බෙලියන්ට. බෙලියන් ඊට පස්සේ ලේ තැවරුණු අතින් මේ මිනිස්සයා ගාව තිබිච්ච අර කුරුසය අතට අරගෙන අවසානයේදී කරන්නේ මේ මුළු කම්මලම ගිනි තියලා මෙයා මෙතනින් පිටත් වෙලා යනවා. ඉතින් පිටත් වෙලා යන්නේ මෙයා මෙයාගේ පියාව හොයාගෙන, ඒ කියන්නේ ගෙට්ෆ්‍රීව හොයාගෙන මෙහෙම කාලය ගත වෙලා යනවා. මෙයා ගොඩක් දුර ඇවිදගෙන යනවා ගෙට්ෆ්‍රීව හොයාගෙන. ඉතින් අවසානයේදී ගෙට්ෆ්‍රීට මෙයාගේ පුතාව හම්බ වෙනවා, බෙලියන්ව හම්බ වෙනවා. ඉතින් මේගොල්ලෝ මෙහෙම සතුටු වෙනවා ගොඩක්. මොකද බෙලියන් ගෙට්ෆ්‍රීව බලන්න ආපු නිසා. ඉතින් තාත්තා කෙනෙක්ට තවත් සතුටක් තියෙනවා. තමන්ගේ පුතාව හම්බීම සම්බන්ධයෙන් මෙයා ගොඩක් සතුටෙන් ඉන්නේ. ඉතින් මේ අවස්ථාවේදී මෙතනදී අපිට පේනවා මේ පියා මේ පුතාට ගොඩක් එයා දන්න ශිල්ප හැම දෙයක්ම මෙතනදී උගන්වනවා කියලා. ඉතින් ඇත්තටම මේ ශිල්ප ගැන කතා කරනකොට බෙලියන් කියන්නේ ගොඩක් පුංචි කාලේ ඉඳලම මෙහෙම යකඩත් එක්ක ගනුදෙනු කරපු එක්කෙනෙක්. ඉතින් ඒක නිසා මෙයාගේ අත ශක්තිමත් අත් දෙකක් මෙයාට තියෙන. ඉතින් මෙයා ඊටමත් කෙටි කාලෙකින් මේ හැම දෙයක්ම ඉගෙන ගන්නවා කියලා අපිට මෙතනදී පෙන්නනවා. ඉතින් මෙහෙම කාලය ගත වෙලා යනකොට අපිට පෙන්නනවා මේ බෙලියන් කලින් හිටපු පැත්තේ නිලධාරීන් පිරිසක් බෙලියන්ව හොයාගෙන එනවා. මොකද මෙයාට මිනිමරුම් චෝදනා ඇවිල්ලා තියෙන්නේ මෙයා අර පූජකයව ඝාතනය කිරීම සම්බන්ධයෙන්. ඉතින් කොහොමුණත් මෙතනදී ගෙට්ෆ්‍රීගෙන් ඉල්ලනවා මේ බෙලියන් දෙන්න කැමති වෙන්නේ නැහැ ගෙට්ෆ්‍රී. මොකද එයාගේ පුතාව එයාට ලොකු කාලයකට පස්සේ තමයි හම්බෙලා තියෙන්නේ. අවසානයේදී ගෙට්ෆ්‍රී තීරණය කරනවා මේගොල්ලොන්ව
මෙතනදී සටනකින් මේ දරුවව අරන් යන්න කියන්නේ. හැබැයි මේ සටනෙන් ගෙට්ෆ්‍රී කියන්නේ ගොඩක් සටන් කලාව පිළිබඳ හොඳ හැකියාවක් තියෙන කෙනෙක්. ඇත්තටම අපිට පේනවා මේ එන නිලධාරීන් පිරිස සියලුම දෙනා ඝාතනය කරලා දානවා බිලියන් ඇතුළු ගෙට්ෆ්‍රී ඇතුළු මේ පිරිස. කොහොමුණත් අවසානයේදී අපිට පේනවා ගෙට්ෆ්‍රීට මේ අවස්ථාවේදී ඊතලයක් ඇනිලා මෙයා ගොඩක් අසාධ්‍ය තත්වයට පත් වෙනවා. ඉතින් මේ සටන අවසානයේදී අපිට පේනවා මේ සියලුම දෙනා අරන් ආපු නයිට්වරේ අවසානයේදී ඉතුරු වෙනවා කියලා. හැබැයි ගොඩ්ෆ්‍රී කැමති වෙන්නේ නැහැ මේ නයිට්වරේවත් ඉතුරු කරන්න. මේ අවස්ථාවේදී අපිට පේනවා මේ නයිට්වරේවත් ඝාතනය කරන්න කියලා ගොඩ්ෆ්‍රී අණ දෙනවා කියලා. ඉතින් ඊට පස්සේ මේ අය මෙතනින් පිටත් වෙලා එනවා. කාලය ගත වෙලා යනවා. එන්නම ගොඩ්ෆ්‍රීගේ මේ තියෙන තුවාල අසාධ්‍ය තත්වයට පත් වෙනවා. මොකද කාලය ගත වෙලා යද්දි හරි බෙහෙතක් මෙයාට ලැබෙන්නේ නැහැ. මෙයාගේ තත්ත්වය එන්න බරපතල තත්ත්වයට පත් වෙනවා. ඉතින් කොහොම වුණත් ගොඩ්ෆ්‍රීට අවශ්‍ය වෙනවා බිලියන්ව නයිට්වරේක් බවට පත් කරන්න. ඉතින් මේ අවස්ථාවේදී අමාරු තත්ත්වයේ වුණත් ගොඩ්ෆ්‍රී කතා කරනවා බිලියන්ට එන්න කියලා. අවසානයේදී නයිට්වරේකු වෙන්න අවශ්‍ය ඒ අවස්ථාව බිලියන්ට ලබා දෙනවා. ඉතින් අවසානයේදී මේ බිලියන්ව පොරොන්දු කරගන්න එයාගේ රජතුමාට සේවය කරන්න සහ රජතුමාව ආරක්ෂා කරන්න බැඳිලා ඉන්න කියලා. ඉතින් අවසනාවන්ත විදිහට අවසානයේදී අපිට පේනවා මේ අවස්ථාවේදී ගොඩ්ෆ්‍රී තමන්ගේ ජීවිතය දාලා යනවා කියලා බිලියන් ඉදිරියම. ඉතින් බිලියන්ගේ හිත ගොඩක් බිඳෙනවා. ඉතින් මේ අවස්ථාවේදී බිලියන් තීරණය කරනවා කොහොම හරි ජෙරුසලමට ගිහිල්ලා එයාගේ නායකයා වෙනුවෙන් වැඩ කරනවා කියලා. මෙයා මෙතනදී කරන්නේ නෞකාවකට නැගලා ඒ නෞකාවේ ගමන් කරන්න මෙයා සූදානම් වෙනවා. ඉතින් නෞකාව ගමන් කරගෙන යනකොට අපිට පෙන්වනවා මෑත මුහුදේදී කුණාටුවක් ඇවිල්ලා ඒ කුණාටුවට අහුවෙලා මුළු නැවම විනාශ වෙලා යනවා. හැබැයි මේ බිලියන් සහ එයාගේ අශ්වයා විතරක් බේරිලා එක්තරා විදිහක කාන්තාරයක් තියෙන ප්‍රදේශයකට ඇවිත් තියෙනවා කියලා මුහුදු වෙරළකට. ඉතින් අපිට පෙන්වන්නේ මේ දෙවියන්ගේ අනුහසකින් තමයි මේ දෙන්නා මෙතනට ආවා වගේ. මොකද සියලුම දෙනාගේ ජීවිත නැති වෙලා ගිහිල්ලා මේ දෙන්නා විතරයි ඇත්තටම දැන් මේ වෙද්දි ඉතුරු වෙලා ඉන්නේ ඒ නෞකාව. ඉතින් ඊට පස්සේ මේ බිලියන් ඇහැරලා බලනකොට මෙයා දකිනවා මෙයා මුහුදු වෙරළකට ඇවිත් ඉන්නවා කියලා. ඉතින් අවසානයේදී මෙයාගේ ඒ අශ්වයාත් අරගෙන යන්න තීරණය කරනවා. ඉතින් මෙයා කාන්තාරෙම ගමන් කරනකොට මෙයාට හම්බ වෙනවා තවත් සොල්දාදුවෙක් සහ එයාගේ සේවකයාව. ඉතින් මෙතනදී මේ සොල්දාදුවා බේලියන් එක සටනට එනවා. ඉතින් අවසානයේදී මේ බේලියන් තීරණය කරන සොල්දාදුවත් එක්ක සටන් කරන්න. ඉතින් සටනේදී අවසානයේදී මේ සොල්දාදුවන් ජීවිතේ දාලා යනවා. හැබැයි මේ සේවකයා මෙතන ඉතුරු වෙනවා. බේලියන් කියන්නේ ගොඩක් කරුණාවන්ත කෙනෙක්. මේ බේලියන් තීරණය කරනවා මේ සොල්දාදුවට ජීවිතය ලබා දෙන්න. එහෙම ජීවිතය ලබා දීලා බේලියන් අහනවා කොහොමද ජෙරුසලමට යන්නේ කියලා. අවසානයේදී මේ දෙන්නම එකතු වෙලා ජෙරුසලමට යනවා කියලා අපිට මේ මූවී එකේ පෙන්නනවා. ඉතින් මෙහෙම බේලියන් ජෙරුසලමට එනවා. අවසානයේදී ජෙරුසලමට ආවට පස්සේ බේලියන්ට හරි පුදුමයි මේ ප්‍රදේශය දැකලා. කෙලින්ම බෙලියන් යන්නේ ජේසුස් වහන්සේගේ ඒ කුරුසයට ඇනගසු ස්ථානයට ගිහිල්ලා මෙයා මුළු රෑ පුරාම මෙතනදී යාඥා කරනවා. ඉතින් යාඥා කරලා මෙයා ඉල්ලන්නේ මෙයාගේ මිය ගිය ඒ බිරිඳට සමාව දෙන්න, සමාව දීලා ඇයට ස්වර්ගයට යන්න උදව් වෙන්න කියලා. මොකද මෙයා ඇහුවා කලින් අර පූජකයාගෙන් මේ බෙලියන්ගේ බිරිඳ පය ගිහිල්ලා තමයි ඉන්නේ කියලා ස්වර්ගයට යන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා. ඇත්තටම මේ බෙලියන් මෙතනදී යාඥා කර ඉල්ලනවා. ඉතින් මේ යාඥා කළා අවසානයේදී ඉල්ලීමක් කරනවා දෙවියන්ගෙන්. එයාගේ බිරිඳගේ ඒ අවසානයේ මෙයාට ඉතුරු වෙච්ච කුරුසය අරගෙන ඒ බිරිඳ වෙනුවෙන් මොකක් හරි සලකුණක් පෙන්වන්න කියලා. මේ අවස්ථාවේදී මෙයා ඒක ඒ ස්ථානයේ වලදානවා. නමුත් කිසිම දෙවියන් සලකුණක් පෙන්වන්නේ නැහැ. මේකත් එක්ක අපිට පේනවා බෙලියන් ගොඩක් දුකටපත් වෙලා ඉන්නවා කියලා. ඉතින් මේ වෙලාවේදී දෙවියන්ගේ නිහඬතාවයත් එක්ක බෙලියන්ට හිතා ගන්න බැරි වෙන. ඉතින් කොහොම කාලය ගත වෙලා යනවා. ඊට පස්සේ අපිට පේනවා බෙලියන් ඊළඟ දවසේ අවදි වෙනවා. අවදි වුණාට පස්සේ මෙයා ගිහිල්ලා වතුර පාරකින් මූණ හොද ගන්නකොට ටවුන් එක මැද්දේ මෙතනට එනවා බොහොම වංශවත් කාන්තාවක්. ඉතින් කාන්තාව ඇවිල්ලා මේ බෙලියන් දිහා බලනවා. බෙලියන් දිහා දැක්ක ගමන් කාන්තාව ආකර්ෂණය වෙන ඇත්තටම මේ බෙලියන්ට. ඉතින් ඇත්තටම මේ ඇවිල්ලා තියෙන සිබිලා කුමරිය. සිබිලා කුමරිය කියන්නේ ජෙරුසලමේ ප්‍රධාන කුමරිය. ඉතින් මෙතනදී ඇත්තටම කවුද කියලා හඳුන්වලා දෙන්නේ නැහැ මේ කුමරිය. මෙතනදී ඇත්තටම බෙලියන් එක්ක කතා බහ කරනවා. බෙලියන් කියන්නේ කවුද කියලා මේ සිබිලා කුමරිය දන්නවා. මෙතනදී අහනවා තාත්තා වගේම දක්ෂද කියලා. ඉතින් ඔහොම කාලය ගත වෙලා යනවා. ඊට පස්සේ අපිට පේනවා ඉතින් මෙයා මෙහෙම පහුවෙන්ද ගිහිල්ලා මේ ප්‍රදේශයේ ඉන්නේ. කියන්නේ ජෙරුසලමේ ඉන්න ප්‍රධානම හමුදාපතිව හම්බෙනවා. එයා තමයි ටයිබීරියස් කියලා කියන්නේ. ඉතින් ටයිබීරියස් හම්බෙලා මෙයා කතා බහ කරනවා. ටයිබීරියස් කියන්නේ ඇත්තටම ගොඩ්ෆ්‍රීගේ හොඳ යාළුවෙක්. ඉතින් මෙහෙම ඊට පස්සේ බෙලියන් එනවා රජමාලිගාවට. රජමාලිගාවට ආවට පස්සේ භෝජන සංග්‍රහයකටත් සහභාගී වෙන්න හම්බ වෙනවා බෙලියන්ට. ඉතින් මෙතෙන්දී සිබිලා කුමරියගේ කුමාරයා බෙලියන්ව ඇත්තටම කම්මල්කාරයෙක් කියලා පහත් තත්ත්වයට පත් කරලා කතා කරනවා. මේකත් එක්ක බෙලියන්ට ගොඩක් කේන්ති යනවා. හැබැයි බෙලියන් ඉවසගෙන ඉන්නවා.
මෙතනදී මේ හැම දෙයක්ම ඉතින් ඉන්න පස්සේ බෙලියන්ට අවස්ථාව ලැබෙනවා මේ ජෙරුසලමේ කුමාරයා ප්‍රධාන රජතුමාව හම්බෙන්න. ඉතින් මේ රජුව තමයි බෝල්ඩ්වින් රජු කියලා කියන්නේ. ඇත්තටම ගොඩක් අය කලින් දවස්වල වෛරල් වෙච්ච වීඩියෝ එකක් බලලා මේ බෝල්ඩ්වින් රජු කියන කෙනාගේ තමයි ඒ වෛරල් වුණේ වීඩියෝ එක. ඉතින් ඊට පස්සේ මේ බෙලියන් සහ බෝල්ඩ්වින් රජතුමා දෙන්නත් එක්ක චෙස් අදින ගමන් තමයි ඉන්නේ. මේ අවස්ථාවේදී මේ බෝල්ඩ්වින් රජතුමා ගොඩක් දේවල් කියලා දෙනවා බෙලියන්ට. බෙලියන්ට කියනවා රජ කෙනෙක් අනකරත් තමන්ගේ හෘද ශාස්ත්‍රයට එකරගෙන නැත්තම් ඒ දේවල් කරන්න එපා කියලා. ඉතින් මේක තදින්ම මේ බෙලියන්ගේ හිතට වදිනවා. ඊට පස්සේ මෙතනදී අපිට පේන බෝල්ඩ්වින් රජතුමා අවසර දෙනවා බෙලියන්ට එයාගේ පියා පාලනය කරපු ප්‍රදේශයට යන්න. ඉතින් ඉබේලියන් කියන ප්‍රදේශයට තමයි මේ අන්තිමට බෙලියන් පාලනය සඳහා පැමිණෙන්නේ. ඉතින් බෙලියන් මෙතනට ආවට පස්සේ දකිනවා මේ ප්‍රදේශයේම ගොඩක් කාර්කස වෙච්ච වේලිච්ච ප්‍රදේශයක් කියලා. මොකද වතුර නෑ මේ ප්‍රදේශයට. බොහොම දුක්ඛිත විදියට තමයි මේ ප්‍රදේශයේ මිනිස්සු ජීවත් වෙන්නේ. ඉතින් බෙලියන් මෙතනදී තීරණය කරනවා එයාගේ දැනුම ඒ හැම දෙයක්ම එකතු කරලා මේ ප්‍රදේශයට වතුර දෙන්න ඕනි කියලා, මේ ප්‍රදේශය දියුණු කරන්න ඕනි කියලා. ඉතින් මෙයාගේ හැකියාවත් එක්ක මෙයාගේ ඉන්ද්‍රිය තාක්ෂණයේ තියෙන දැනුමත් එක්ක මෙයා ආරම්භ කරන ප්‍රොජෙක්ට් එකක්. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක සක්සස් වෙනවා. ඉතින් මෙතනදී අපිට පේනවා මේ ප්‍රදේශෙන් වතුර ලැබෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රදේශයේම ශාස්ත්‍රීය වෙනවා කියලා මෙතනදී අපිට පේනවා. ඉතින් මේකත් එක්ක බෙලියන් කියන්නේ මේ ප්‍රදේශයේ ඉන්න අයගේ හදවත දිනාගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ගහකොළ වැවෙනවා, භෝග වගාව දියුණු වෙනවා. මේ හැමදේත් එක්ක මේ ප්‍රදේශයත් ගොඩක් දියුණු වෙනවා මේ බෙලියන්ගේ වැඩ කටයුතුත් එක්ක. ඉතින් කාලය ගත වෙලා යනවා. මෙතනදී අපිට පේනවා සිබීලා කුමරිය මේ ප්‍රදේශයට එනවා කියලා බෙලියන්න මුණ ගැසෙන්නේ. ඉතින් මෙතනදී බෙලියන්ව මුණ ගැසෙන්න එන්නේ සිබීලා කුමරියගේ කුමාරයාගේ තියෙන ඒ ජඩ වැඩ සහ ඒ වැඩ නිසා මේ සිබීලා කුමරියට මේ කුමාරයාව එපා වෙලා තියෙන. ඒකත් එක්ක තමයි ඇත්තටම බෙලියන්ව හම්බෙන්න එන්නේ. ඇත්තටම අපිට මෙතනදී පේන දෙයක් තමයි සිබීලා කුමරිය මේ බෙලියන්ට ආදරය කරනවා කියන එක. ඉතින් මේ කතාබහ ඇතුළේ එදා රාත්‍රියේ අපිට පෙන්නවා බෙලියන් සහ සිබීලා අතර ආදරයකුත් පැන නැගෙනවා කියලා. ඉතින් මේ දේවල් මෙහිම සිද්ධ වෙද්දී අපිට අනිත් පැත්තෙන් ජෙරුසලම් පෙන්වනවා. ජෙරුසලම ඇතුලේ ලොකු ගැටලුවක් ඇති වෙන්න තමයි යන්නේ. ගයි කියලා කියන්නේ ඇත්තටම සිබීලා කුමරියගේ සැමියා. ඉතින් ගයි සහ රිනෝල්ඩ් කියන ඒ සහායකයා දෙන්නත් එක්ක ඇත්තටම මේ ප්‍රදේශයෙන් යන මුස්ලිම් පිරිසකට පහර දෙනවා. මේකත් එක්ක මුස්ලිම් ජනතාවගේ තිබිච්ච ඒ සාමගියුසම නැති වෙලා යනවා කියලා අපිට පේනවා. ඉතින් මේ දේ සිදු කළා අන්තිමට මේ ගයි එනවා ජෙරුසලමට. ජෙරුසලමට ආවට පස්සේ අපිට පේනවා ටයිබීරියස් ඒ කියන්නේ මේ යුද්ධ නායකයා මේ හැම දෙයකටම ගොඩක් විරුද්ධ වෙනවා කියලා. කොහොමුණත් අනිත් පැත්තෙන් අපිට පේන දෙයක් තමයි සලාදීන් කියන මුස්ලිම් නායකයා මේ ජෙරුසලමට පහර දෙන හැම දෙයක්ම මේ වෙද්දි සූදානම් කරනවා කියලා. ඉතින් මේ හැම දෙයක් දිහාම බෝල්ඩ්වින් රජතුමත් බලාගෙන තමයි එන්නේ. ඉතින් මේ දේවල් මෙහෙම වෙද්දි අනිත් පැත්තෙන් බේරියන් දකින්නවා මේ ප්‍රදේශයේ තියෙන එක් බලකොටුවකට පහර දෙන්න මේ සලාදීන්ගේ හමුදාව පැමිණෙනවා කියලා. ඉතින් මේකත් එක්ක බෙලියන් හිතනවා මේ ප්‍රදේශයේ ඉන්න පිරිසට බලකොටුවට පැන ගන්න වෙලාව දෙන්න ඕනි කියලා. ඔහු ඇතුළු පිරිසක් ඇවිල්ලා මේ හමුදාවත් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. ඉතින් මෙතන ඉන්න මුස්ලිම් හමුදාව ගොඩක් වැඩි. මේකත් එක්ක මේ සටනෙන් ඇත්තටම අපිට පේනවා බෙලියන් පරාද වෙනවා කියලා. ඉතින් මේ සටන අවසානයේදී බෙලියන්ව මරණයට පත් කරන්න තමයි සූදානම් වෙන්නේ. හැබැයි මේ ආපු නායකයා තමයි කලින් දවසක් ඕගොල්ලන්ට මතක ඇති කාන්තාරෙම දී ඇතිවෙච්ච රණ්ඩුවකින් එක්කෙනෙක්ව යුද නායකයෙක්ගේ හිටපු සහායකයෙක්ව බේරලා යවනවා. අවසානයේදී අපිට පේනවා බෙලියන්ගේ බෙල්ලට කඩුව තියන්නේ මේ පුද්ගලයා කියලා. ඇත්තට මේ පුද්ගලයා සහායකයෙක් නෙමෙයි. ඒ හිටපු තවත් යුද නායකයෙක් තමයි සහායකයෙක් විදියට පෙනී හිටියට. ඉතින් අන්තිමට මේ සහායකයා ඒ කියන්නේ පුද්ගලයා කියනවා බෙලියන්ට ඔයා බේරිලා යන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි තව ටිකක් වෙලා යනකොට තව යුද හමුදාවේ පිරිස වැඩි වෙනවා. ඒකත් එක්ක ඔයාට මරණයට මුහුණ දෙන්න වෙයි. ඒකෙන් ගැලවිලා යන්න කියලා උපදෙස් දීලා මෙතනදී අපිට වෙන්නවා බේලියන්ව මේ පුද්ගලයා නිදහස් කරනවා කියලා. ඉතින් ඊට පස්සේ යුද්ධය ආරම්භ වෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් සලාදීන් ඇතුළු ලොකු පිරිසක්, ඒ කියන්නේ යුද හමුදාවේ ලොකු පිරිසක් එනවා මේ ස්ථානයට. අනිත් පැත්තෙන් අපිට පෙන්නවා බෝල්ඩ්වින් ඇතුළු ලොකු හමුදාවේ පිරිසක් දෙගොල්ලෝ මූණට මූණ හම්බ වෙනවා කියලා. හැබැයි මෙතනදී සලාදීන්ටත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි බෝල්ඩ්වින්ටත් අවශ්‍ය වෙන්නේ නැහැ. යුද්ධයක් මේ දෙන්න කතා කරනවා. ඉතින් මෙතනදී සලාදීන් කියන්නේ මේ සිදු කරපු දෙයට ගයිට සහ රොනාල්ඩ්ට දඬුවම් කරන්න කියලා. ඉතින් මේ වෙලාවේදී බෝල්ඩ්වින් ඒකට එකඟ වෙනවා. එකඟ වෙලා බලකොටුවට ආපු ගමන් මේ දෙන්නට දඬුවම් කරනවා කියලා පෙන්නනවා. ඉතින් මේ දඬුවම අවසාන වෙද්දිම අපිට පේනවා. ඉතින් මේ අවස්ථාවේදී බෝල්ඩ්වින් රජතුමාගේ ලාදුරුවෝගේ බොහොම උග්‍ර වෙනවා. හැබැයි මේ වෙලාවේදී බෝල්ඩ්වින් රජු බෙලියන්ව වහාම කැඳවනවා මේ රජමාලිගාවට කතා කරලා පෞද්ගලිකව හම්බෙලා බෙලියන්ට කියනවා කොහොම හරි මේ ගයි කියන පුද්ගලයාව ඝාතනය කරන්න ඕනි. ඝාතනය කළා සිබීලාව ඔබ විවාහ කරගන්න. එහෙම නැති වුණොත් ඉස්සරහට මේ ප්‍රදේශෙම විනාශ වෙලා යාවි කියලා. බෙලියන්ට මෙතනදි මතක් වෙනවා
බෝල්ඩ්වින් රජතුමා කලින් කියපු දේ රජ කෙනෙක් කිව්වත් තමන්ගේ හිතට එකඟ නැත්තම් ඒ දේ සිදු කරන්න එපා කියලා. ඉතින් මේ වෙලාවේදී බෙලියන් මේ දේ ප්‍රතික්ෂේප කරනවා. හැබැයි බෝල්ඩ්වින් රජතුමා ඉල්ලීමක් කරනවා. ඒ වුණත් මේකට මෙයා එකඟ වෙන්නේ නැහැ. මේකත් එක්ක සිබිලා කුමරියටත් මේ බෙලියන් එක ටිකක් කේන්ති යනවා මේ සිදු කරපු දේ පිළිබඳව. ඉතින් මේ අවස්ථාවේදී අපිට පේනවා අවාසනාවන්ත විදියට බෝල්ඩ්වින් රජතුමා මෙතනදී තමන්ගේ ජීවිතය දාලා යනවා කියලා. ඉතින් ඊට පස්සේ කාලය ගත වෙනවා. මෙතනදී අපිට පේනවා සිබිලා කුමරියගේ දියණියක් ඉන්නවා. මේ දියණිය තමයි ඊට පස්සේ රාජ්‍යත්වයට පත් වෙන්නේ. ඉතින් සිබිලා කුමරිය මෙතනදී දැනගන්නවා කොහොම වුණත් තමන්ගේ දියණියට තමන්ගේ සහෝදරයට වගේම ලාදුරු රෝගය තියෙනවා කියලා. ඉතින් මේකත් එක්ක සිබිලා කුමරියට බොහොම අපහසුතාවයට පත් වෙනවා. ඉතින් තරුණ කාලෙදිම තමන්ගේ සහෝදරයා, ඒ කියන්නේ රජතුමා, ඒ කියන්නේ බෝල්ඩ්වින් රජතුමාත් මිය යනවා අවුරුදු 24කින්. ඉතින් මේකත් එක්ක තමන්ගේ දරුවටත් දැන් මේ තත්වයටම ඇති වෙලා තියෙන නිසා දරුවා දුක් විඳිනවා බලන් ඉන්න බැරි නිසා. මොකද සහෝදරයා දුක් විඳිනවා තමන් දැක්ක සිබිලා කුමරිය. හැබැයි සිබිලා කුමරිය මෙතනදී තීරණය කරනවා තමන්ගේ දරුවව වස දීලා මරන්න ඒ දුක් විඳිනවා බලන් ඉන්න බැරි නිසා. ඉතින් ඔහොම කාලය ගත වෙද්දී රජපුටුව හිස් වෙනවා. ඉතින් ගයි කියන ඒ කූර පාලකයාට මෙතනදී අවස්ථාව ලැබෙනවා මේ ප්‍රදේශයේ රජ වෙන්න. ඉතින් ජෙරුසලම විනාශයක් බවට පත් වෙනවා මේ ගයි කියන රජතුමා පත්වීමත් එක්ක. ඉතින් මෙතනදී මෙයා මුලින්ම කරන්නේ එයාගේ අතවැසියෙක් විදිහට හිටපු රොනාල්ඩ්ව මෙතනදී මුලින්ම හිරගෙදරින් එළියට අරගෙන මෙයා අර පලින් කරපු දේවල් කරන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී අපිට පේනවා මුලින්ම මේ කාන්තාරයේ යන මුස්ලිම් කණ්ඩායමක් අල්ලගෙන මේ අයට පහර දෙනවා කියලා අර කලින් සිදුවෙච්ච සලාදීන් අදින් සිදුවෙච්ච දෙයට පරිගැනීමක් විදිහට තමයි මේ ගයි මේ දේ සිදු කරන්නේ. මේ සිදුවීමත් එක්ක ගයිඩ සලාදීන් යුද්ධය ප්‍රකාශ කරනවා. මේ යුද්ධය ආරම්භ වෙනවා. මේක විශාල යුද්ධයක් බවට පත් වෙනවා. ඉතින් මෙතනදී ගයි කියන ක්‍රූර පාලකයා තමන් හිතා බලන්නේ නැතුව තමන්ගේ යුද්ධ කණ්ඩායම බොහොම අමාරු ගමන් කරන්න අමාරු කාන්තාරයක් මැද්දෙන් අරගෙන යනවා. මේ යුද්ධ හමුදාවේ පිරිසට වතුර නැතුව හෙම්බත් වෙලා තමයි එන්නේ. ඉතින් සලාදීන්ගේ පිරිසත් එක්ක මේ යුද්ධය ආරම්භ වෙනවා. ගයි කියන කූර පාලකයාගේ ඒ ඉඳපු හමුදාවට යුද්ධ ශක්තියක් නැහැ. මේ අය හෙම්බත් වෙලා ඉන්නේ. මේකත් එක්ක සලාදීන්ට ඉතාමත් පහසුවෙන්ම හැකියාව ලැබෙනවා මේ යුද්ධය ජයග්‍රහණය කරන්න. ලේවිලක් මැදින් මේ යුද්ධය සලාදීන් ජයග්‍රහණය කරන අවසානයේදී රොනාල්ඩ් කියන මේ අතවැසියවත් සහ ගයි කියන ක්‍රූර පාලකයාවත් මේ සලාදීන් විසින් අල්ල ගන්නවා. ඉතින් මෙතනදී රොනාල්ඩ්ව ඝාතනය කරලා දානවා සලාදීන් විසින්. හැබැයි ගයිට රජ කෙනෙක් නිසා මෙතනදී අපිට පේනවා අවසානයේදී සලාදීන් නිදහස ලබා දෙනවා කියලා. ඉතින් අවසානයේදී ජෙරුසලමේ ඉතුරු වෙන්නේ බෙලියන්. ඉතින් බෙලියන් තීරණය කරනවා මේ සලාදීන් එක්ක යුද්ධ කරන්න. මොකද මේ වෙද්දි සලාදීන් ඇතුළු පිරිස එනවා ජෙරුසලම අල්ලගන්න. හැබැයි මේ අවස්ථාවේදී බෙලියන්ට යුද්ධ කරන්න ඉතුරු වෙලා නැහැ හමුදා නිලධාරීන්. මොකද හමුදාවේ සියලුම දෙනා මේ වෙද්දි ඝාතනය වෙලා සලාදීන් බලාපොරොත්තුෙන් එන්නේ තමත් පහසුවෙන් ජෙරුසලම අල්ලගන්න. හැබැයි මෙතනදී බෙලියන් කල්පනා කරනවා මොකද්ද කරන්න කියලා. බෙලියන්ගේ හැකියාවත් එක්ක බෙලියන් මේ ජෙරුසලමේ හිටපු සියලුම දෙනාට පිරිමි පුද්ගලයන්ට කතා කරනවා. කතා කරලා ඒ අයට තමන්ගේ ඒ වචන වලින් යුද ශක්තියක් ලබා දීලා යුද්ධය කරන්න මේ සියලුම පිරිස කැමති කර ගන්නවා. ඉතින් මෙතනදී අපිට පේනවා බෙලියන් කියන්නේ ඉංජිනේරු තාක්ෂණය පිළිබඳව හොඳ දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් මේ තාක්ෂණයත් එක්ක තමයි පොඩි පිරිසකකින් උනත් බෙලියන් යුද්ධ කරන්න තීරණය කරන්නේ. ඉතින් සලාදීන් මේ ස්ථානයට එනකොට බෙලියන් හොඳ සූදානමකින් තමයි මේගොල්ලොන්ගේ ජෙරුසලම ඇතුළට වෙලා ඉන්නේ. සලාදීන් නැවිලා පහර දෙනවා, ගිනි බෝල වලින් පහර දෙනවා. ඒ වගේම තමයි ලොකු හමුදාවකින් පහර දෙනවා. ඒ කොහොම වුණත් බෙලියන්ට පහර දීම පහසු වෙන්නේ නැහැ. සලාදීන් හිතපු තරම් මේ යුද්ධය එයාට පහසුවෙන් ජය ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් කොහොම වුණත් මෙතනදී බෙලියන්ගේ හැකියාවන් එක්ක අපිට පේනවා සලාදීන්ගේ ලොකු පිරිසක් ඝාතනයට පත් වෙනවා කියලා. ඉතින් මෙතනදී තාමත් බෙලියන් අතේ තමයි මේ ජෙරුසලම තියෙන්නේ. අවසානයේදී යුද්ධය ටික වෙලාවකට නතර කරලා සලාදීන් සහ බෙලියන් අතර කතා බහක් ඇති වෙනවා. ඉතින් මෙතනදී බෙලියන් ඉල්ලන්නේ සලාදීන්ගෙන් අපේ පිරිසට මෙතනින් පිටත් වෙලා, කියන්නේ ජෙරුසලම අතෑරලා යන්න දෙන්න. ඔයාලට අපි ජෙරුසලම දෙන්නම් කියලා. මෙතනදී බෙලියන් තව දෙයක් කියනවා. ඔයාලා අපිට එහෙම යන්න දුන්නේ නැත්නම් මුළු ජෙරුසලමම අපිත් එක්කම ගිනිබත් වෙලා යයි. මේ හැම දෙයක්ම අපි විනාශ කරලා දානවා. එතකොට ඕගොල්ලන්ටත් නැහැ අපිටත් නැහැ කියලා. ඉතින් සලාදීන් මෙතනදී තීරණය කරනවා කමක් නැහැ මේ සියලුම පිරිසට යන්න අවස්ථාව දෙනවා කියලා. බෙලියන් ඒ ඉල්ලපු දෙයට අවස්ථාවක් ලබා දෙනවා. ඉතින් මෙතනදී අපිට පේනවා බෙලියන් ඇතුළු සියලුම පිරිසට මෙතනින් පිටත් වෙලා යන සලාදීන් අවස්ථාව ලබා දෙනවා කිසිම කරදරයක් නැතුව. ඉතින් මේ විදිහට පිටත් වෙලා ගිහිල්ලා කතාව අවසානයේදී අපිට පේනවා සිබිලා කුමරිය සහ බෙලියන් කියන දෙන්න කලින් හිටපු ගමටම
ගමටම එනවා ගමටම ඇවිල්ලා ඒ සිදු කරපු කම්මල් කර්මාන්තයත් එක්කම ජීවත් වෙනවා. ඉතින් මේ වෙද්දිත් බෙලියන් පිළිබඳව මුළු ලෝකේ පුරාම දැනගෙන තියෙන්නේ. ඔහුට තිබ්බ යුද්ධයේ දැනුම පිළිබඳව මුළු ලෝකෙම දැනගෙන ඉන්නේ. ඉතින් මේකත් එක්ක අපිට පේන්නනවා මේ ප්‍රදේශයට බෙලියන් හොයාගෙන එංගලන්තයේ රජු වෙනවා. රජු ඇවිල්ලා අහනවා බෙලියන්ගෙන්ම ජෙරුසලම ආරක්ෂා කරපු බෙලියන් කියන පුද්ගලයා කොහෙද ඉන්නේ කියලා. හැබැයි නිහතමානීව බෙලියන් මෙතනදී කියන්නේ නෑ මම සාමාන්‍ය කම්මල් කරයෙක් විතරයි මම ඔහුව දන්නේ නැහැ කියලා. ඉතින් මේකත් එක්ක බෙලියන් දැනගන්නවා මේ ප්‍රදේශයේ හිටියත් බෙලියන්ට ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා. අවසානයේදී අපිට පෙනෙන දෙයක් තමයි බෙලියන් සහ සිබීලා කුමරිය කියන දෙන්නම තමන්ගේ නිදහස හොයාගෙන ආශ්‍රය පිටින් ඉතාමත් සුන්දර පරිසරයක තමන්ගේ නිදහසත් එක්ක කාලය ගත කරනවා කියලා. ඉතින් ඒ විදිහට තමයි 2005 රිලීස් වෙච්ච Kingdom of Heaven කියන මූවි එක ලස්සනට ඉවර වෙන්නේ. ඉතින් මේ මූවි එකත් ඕගොල්ලෝ හොයාගෙන බලන්න කියලා මතක් කරනවා. ලස්සන මූවි එකක්. එහෙනම් තවත් ලස්සන මූවි එකකින් අපි ආයෙත් හමු වෙමු. channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.